සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් හැම කෙනෙක්ම මාව ගොඩක් එන්කරේජ් කළා අලුතෙන් වීඩියෝස් කරන්න. ඒ වගේම තවත් තොරතුරු එයාලා එක්ක බෙදා ගන්න කියලා. ඉතින් ඒත් එක්කම ගොඩක් අය කියපු දෙයක් තමයි මේ සමහර වීඩියෝස් සිංහලෙනුත් කරනවා නම් හොඳයි කියලා. නමුත් ඇත්තටම මට මේ වීඩියෝ සිංහලෙන් කරන්නේ නැති වෙන්න හේතු දෙකක් තිබුණා. පළවෙනි දේ තමයි මම කිසිම විදිහකින් සෞඛ්‍ය ශේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒක නිසා මට මේ මෙඩිකල් ටර්ම්ස් සිංහලට හරවන්න තරම් ප්‍රමාණවත් දැනුමක් නැහැ. නමුත් මම ඉදිරියේදී උත්සාහ කරනවා. ඉතින් බැලන්ස් කරගෙන කොහොම හරි ඒ දේවල් සිංහලෙනුත් දෙලිව කරන්න. ඒත් එක්කම අනිත් හේතුව තමයි මට හොයාගන්න බැරි වුණා මේ රෝගී තත්ත්වය තියෙන මේ රෝග ලක්ෂණ පෙන්වන අය කොයිතරම් ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවද, එහෙම අය හම් වෙලා තියෙනවද කියලා ප්‍රතිශතයක් විදිහට ගොඩක් වෙලාවට අපිට වෙන රටවල් වල හොයාගන්න පුළුවන්. මේ රටේ ජනගහනයෙන් 10%කට වගේ මේක තිබිලා තියෙනවා, 5%කට වගේ තිබිලා තියෙනවා, 5න් 1කට වගේ තිබිලා තියෙනවා. නමුත් මට ලංකාවේ කිසිම එහෙම රිපෝට් එකක්වත් රිසර්ච් පේපර් එකක්වත් දකින්න පුළුවන් උනේ නැහැ. ඉතින් මට හිතා ගන්න බෑ මේක ලංකාවේ කිසිම කෙනෙකුට නැති තත්වයක්ද නැත්තම් හොයාගන්න අමාරු තත්ත්වයක්ද කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් එහෙම කාටවත්ම නැති, කාටවත් මූණ දෙන්න වෙන්නේ නැති දෙයක් නම් ඉතින් මම ඒක ගැන ඒගොල්ලෝ එක කතා කරන එක තේරුමක් නැහැනේ. ඒක නිසා තමයි මම ඉංග්‍රීසි වලින් කරන්න හිතුවේ. මොකද අනිත් රටවල් බලද්දී ගොඩක් වෙලාවට මේක සුලභ තත්ත්වයක්. මේ වගේ දේවල් ගොඩක් දෙනෙක්ට වෙලා තියෙනවා. මේ රෝග ලක්ෂණ වලට මුහුණ දෙන්න වුණු අය ගොඩක් ඉන්නවා. ඉතින් පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේම මම මෙහෙට ඇවිල්ලා ඉතාමත් කෙටි කාලෙකින් තමයි මට මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මාස එකමාරක් වගේ කෙටි කාලෙකින්. ඉතින් ඒ වගේ කාලෙකින් තමයි රෝග ලක්ෂණ මතුවෙන්න ගත්තේ. ඉතින් මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම මෙහෙ GP කෙනෙක් හොයාගන්න දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපේ ලංකාවෙන් එද්දිම අපිට ගොඩක් දෙනෙක් කියන්නේ ඔය පත්පාඩ ගන්න ටිකක් එහෙම නැත්නම් මොනවා හරි ඔය ලංකාවේ තියෙන බෙහෙත් ටිකක් ගෙනල්ලා සමහන් පැකට් එකක් බීලා තමයි සනීප වෙන්න පුළුවන්. මෙහෙ ડોක්ටර්ස්ලා උන්ට හිම්රිස්සාවට බෙහෙත් දෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක මගේ ඔළුවේ තිබුණා. ඉතින් මම නිතරම ලෙඩ වුණත් මම ඒ විදිහට ඇඩ්ජස්ට් කරගන්න try කළා. ඉතින් ටික කාලයක් යද්දී රෝග ලක්ෂණ ගොඩක් උත්සන්න වෙන්න ගත්තා. අතපය දිමෙන එක, වමන යන්න ගත්තා, ඔළුව කැක්කුම එන්න ගත්තා. නමුත් මට ඊළඟ තිබුණු ප්‍රශ්නේ තමයි මට හොඳ GP කෙනෙක් හොයාගන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නෑ. මම ඉතින් එක එක්කෙනාගෙන් එහොම මෙයා කියනවා අතන හොඳ GP කෙනෙක් ඉන්නවා කියලා. එතෙන්ට ගියා. මෙයා තව කෙනෙක්ගෙන් එහොම එතෙන්ට ගියා. ඉතින් හැම GP කෙනෙක්ම හොඳ වෙන්න පුළුවන්. නමුත් එයාලා එක කන්සර්න්ස් තමයි ඇඩ්‍රස් කළේ. ඉතින් මට ගොඩක් වෙලාවට ඔළුව කැක්කුම කියලා එක ડોක්ටර් කෙනෙක්ට කිව්වම ඒ ડોක්ටර් ඔළුව කැක්කුම බලනවා. ආයෙ ගිහිල්ලා මට ඇවිදින්න බෑ, කකුල් රිදෙනවා, කකුල් ඉදිමිලා, අත ඉදිමිලා කියලා කිව්වම ඒ ડોක්ටර් ඒකට බලනවා. ඉතින් ඒ තරම්ම සාර්ථකව මට GP කෙනෙක් තෝරගන්නේ කොහොමද? මොකද ලංකාවේ විදිහට නෙමෙයි මෙහෙ වැඩ කරන්නේ. මෙහෙ ගොඩක් සිස්ටමැටික්. ඉතින් එක GP කෙනෙක් එක්ක වැඩ කළා නම් ඒක ගොඩක් සාර්ථකයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. තව ප්‍රශ්නයක් තමයි ඉතින් මෙහෙ අපි GP කෙනෙක් හොයන්න ඇති පොඩි ගැප් ෆී එකක් තියෙනවා. ගැප් එකක් කියන්නේ අපි ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන ගානට අමතරව තව පොඩි ගාණක් ගෙවන්න ඕන. ඉතින් ඒක ගෙවන එක මට ලොකු ප්‍රශ්නයක්. මොකද මට ඔළුවේ තිබුණේ හැම වෙලෙම කොහොමද මම කෝස් ෆී එක ගෙවන්නේ, මේ කෝස් ෆී එක ගෙවන්න ඕන කියන එක විතරයි. ඉතින් හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම වගේ. ඉතින් ඒක තමයි මගේ ඔළුවේ වැඩ කරපු එකම දේ. ඉතින් එතකොට මම කවදාවත්ම මේ පොඩි ලෙඩක් ඔළුව කැක්කුමක් ආවා කියලා ගිහලා GP කෙනෙක්ට ගැප් ෆී එකක් ගෙවන්න යන්නේ නැහැ. ඉතින් මොනවා හරි කරලා ඒක ඉවස ගන්න තමයි මම උත්සාහ කළේ. නමුත් කාලෙත් එක්කම ඒ රෝග ලක්ෂණ ගොඩක් දරුණු වුණා. මට දරා ගන්න බැරි වෙන තරමටම. ඉතින් එතනදී එක අවස්ථාවකදී මම GP කෙනෙක් ළඟට ගියාම GP මට බ්ලඩ් ටෙස්ට් එකක් දුන්නා. ඉතින් බ්ලඩ් ටෙස්ට් එක ඉන්ෂුරන්ස් එකෙන් කොහොමද ක්ලේම් කරන්න කියලා මම දැනගෙන හිටියේ නැහැ. මොකද සමහර ලාවට මට අහපු අය කිව්වේ ඔයා පළවෙනියෙන්ම ගාණ ගෙවලා ඊට පස්සේ ක්ලේම් කරගන්න කියලා. ඉතින් ડોක්ටර්ගෙන් අහම ડોක්ටර් කිව්වා මේක $600ක් වගේයි කියලා. ඉතින් $600ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂයකට කිට්ටු මුදල, ලක්ෂයකට වඩා වැඩි මුදලක්. ඉතින් ඒ වෙලාවේදී මට හිතුනේ මේක ගෙවලා මගේ ගාව තියෙන මේ මුදල් ප්‍රමාණය නැති කරගත්තොත් කොහොමද මම කෝස් ෆී එක ගෙවන්නේ කියලා. ඉතින් මම ගොඩක් වෙලාවට ඉතින් මගේ ට්‍රීට්මන්ට්ස් ඩිලේ කරා. මට තිබුණු නොදැනුවත්කම නිසා. ඒ වගේම මාත් එක්ක හිටපු අනිත් අය ස්ටුඩන්ට්ස්ලා ඉතින් ඒගොල්ලන්ට පර්ෆෙක්ට් දැනුමක් තිබුණේ නැහැ. මගේ ගෙදර අයත් එහෙම ලොකුවට ඒ සම්බන්ධව දැනුමක් තිබුණු අය නෙමෙයි. ඉතින්
ඒක නිසා ගොඩක් වෙලාවට මගේ ට්‍රීට්මන්ට්ස් ඩිලේ වුණා. ඉතින් ගොඩක් අසාධ්‍ය තත්ත්වයට එනකම්ම මම සාර්ථක කිසිම ප්‍රතිකාරයක් කරලා තිබුණේ නැහැ. ඉතින් මේ වීඩියෝස් ටික මේ විදිහට වීඩියෝ සීරීස් ටික කරනවා කියලා මම ප්ලෑන් කරන්න එක හේතුවක් තමයි මම ඒ ඉන්ෂුරන්ස් ක්ලේම් කරන විදිහ, ෆයිනෑන්සස් මැනේජ් කරන විදිහ, යුනිවර්සිටි එක ඩීල් කරන විදිහ ඉගෙන ගන්න ලොකු එෆර්ට් එකක් දුන්නා. ඉතින් ඒ මන් දීපු එෆර්ට් එක අනිත් ස්ටුඩන්ට් කෙනෙකුට වෙන්න ඕනේ නැති, කරන්න ඕනේ නැති දෙයක් කියලා මම හිතනවා. ඉතින් අසනීපෙන් ගොඩාක් ඉන්නවා නම් විශේෂයෙන්ම වගේ මොළය සම්බන්ධ, හෝමෝන් සම්බන්ධ අසනීපෙකින් නම් ඔයා ඉන්නේ ඔයාට අතක් කකුලක් කඩනවා වගේ නෙමෙයි. ඉතින් මොකද ඔක්කොම ඔළුවෙන් කරන්න ඕන. එතකොට ගොඩාක් ලොකු අපස්ථාවකටපත් වෙනවා. ඉතින් සමහර දවස්වලට මම එකම දේ වෙනුවෙන් කෝස් 10ක් විතර ගත්ත අවස්ථා තිබුණා. ඉතින් කතා කරගන්න බෑ, හරිම මහන්සි. මට අවශ්‍ය තොරතුරු ලබා ගන්නකම් මට ඉතින් කතා කරලා සමහරවිට ආගියු කරන්න වෙනවා. ඉතින් ඒක හරිම අපහසු දෙයක්. ඉතින් ඒ තොරතුරු හැම කෙනෙක්ටම වැදගත් කියලා මං හිතනවා. ඒ තොරතුරු වලට අමතරව මම මගේ රෝගය ගැන එහෙම නැත්නම් මට ආපු සමහර රෝග ලක්ෂණ ගැන තොරතුරු බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. එක්සැම්පල් එකක් විදිහට මට තිබුණා අසාමාන්‍ය වතුර තෙබහක්. ඉතින් ගොඩක් වෙලාවට ඒක කිසිම කෙනෙක්ට තේරුණෙත් නැහැ. මගේ ඩොක්ටර් කිව්වා වතුර තිබහ කියලා. ඩොක්ටර් කෙනා වතුර බොන්න කියලා. නමුත් ඒක වතුර බීලා ඉවර කරන්න පුළුවන් වතුර තිබහක් නෙමෙයි. ඒක කිසිම කෙනෙකුට තේරුණේ නැහැ. ඉතින් Google කරාම වෙන්නෙත් නැහැ. ඒක හොයාගත්තේ සර්ජරි එකකිනුත් පස්සේ. ඒක මට ආපු සිස්ට් එකෙන් කරපු ඩැමේජ් එකක් නිසා ඇති වුණු තත්ත්වයක්. ඉතින් ඒ වගේ Google කරලවත් හොයාගන්න බැරි රෝග ලක්ෂණ සමහර වෙලාවට තියෙන්න පුළුවන්. ඉතින් ඒක දැනගන්න පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එකට මුහුණ දීපු කෙනෙක්ගෙන්ම විතරයි. ඉතින් ඒ තොරතුරුත් බෙදා ගන්න පුළුවන් වෙනවා කියලා හිතපු නිසා තමයි මම මගේ රෝග ලක්ෂණ සම්බන්ධවත් වීඩියෝස් ඉස්සරහට කරන්න උත්සාහ කරනවා කියලා හිතුවේ. ඊළඟ දේ තමයි මගේ මෙන්ටල් ස්ටේටස් එක. ඉතින් මම ගොඩක් සතුටින් ඉන්නවා. කොච්චර මම තාම බෙහෙත් ගන්නවා වුණත් මම ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් නමුත් මම දකිනවා ඉතින් මම අහලා තියෙනවා ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාවට එන ස්ටුඩන්ට්ස්ලා මේ ස්ට්‍රෙස්ෆුල් කියලා පොයන. විශේෂයෙන්ම මම කරන කෝස් එක මම කරන්නේ බිස්නස් ඇනලිටික්ස් කෝස් එකක් ඩීකින් යුනිවර්සිටි එකේ. ඉතින් ඒ කෝස් එකම කරන්න වෙලා මේ කෝස් එක හරියම ස්ට්‍රෙස්ෆුල් කියලා ගෙදර යනවා. ඒ ගැන මම අහලා තියෙනවා. ඉතින් මට හිතෙනවා මගේ වීඩියෝස් බලලා ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් නේ මෙහෙම කතාවක් තියෙනවානේ there's always someone worse off than yourself කියලා. තමන්ට වඩා පහලින් අසරණ වෙලා ඉන්න කෙනෙක් හැම වෙලාවෙම හැම තැනකම ඉන්නවා. ඉතින් යාලා දිහා බැලුවම අපිට හිතෙනවා මෙයාලා මෙහෙම ඉන්නවා නම් ඉඳගෙන මෙහෙම කරනවා නම් ඇයි මට බැරි කියලා. ඉතින් එහෙම මොටිවේෂන් එකක් කාට හරි ලැබෙයි කියලා හිතනවා මගේ මේ වීඩියෝස් බලුවම. ඉතින් ඇත්තටම මගේ කෝස් එක ටිකක් යුනිට් ලෝඩ් එක වැඩි කෝස් එකක්. එතකොට අසනීප තත්ත්වයකින් ඉන්නවා නම් කොහොමද ඔයා යුනිට් ලෝඩ්ස් අඩු කරගන්නේ? වගේ මෙන්ටල් ස්ටේටස් එක බැලන්ස් කරගන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ සොසයිටි එක්ක ඩීල් කරන්නේ කොහොමද? ඉතින් ඒ හැම දෙයක්ම මම ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක ඉන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ඉතින් අය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.